සතු මහත්මයා තව වසර 2442ක් ගියපුවාම ලැබෙන වෙසක් පුර 15ක් පොහොය දවසේදී මුළු ලංකාව පුරාම වැඩ සිටින සියලුම සර්වක්ඛ ධාතුන් වහන්සේලා අසදෘශ්‍ය වූ අනුරාධපුර සුද්ධ නගරයේ පිහිටලා තිබෙන රුවන්වැලි මහා සෑයේ ගර්භය තුලට වැඩම කරවනවා. වැඩම කරපුවාම එතෙක් දැල්වෙමින් පැවති පහන් නිවිල යනවා, සුවඳ මල් පරවෙලා යනවා, සුවඳ දුම් වෙනසිලා යනවා. ඒ අවස්ථාවේ සියලුම සර්වක්ඛ ධාතුන් වහන්සේලා අහසට පැන නැගලා එක නූලක වුණපු මුතුවට පේලියක් වගේ නාගදීප රාජායතන චෛත්‍ය ස්ථානයට වැඩම කරවනවා. වැඩම කරපුවාම එතෙක් කල චූලෝදර මහෝදර ඒ නාරජවරු බුදුරජාණන් වහන්සේට පූජා කරපු ඒ මණික් පුටුව පොළවයට වැඩ හිටිනවා. ඒ මණික් පුටුව අහසට පැන නැගුණාම මේ මණික් පුටුව මත සියලු සර්වක්ඛ ධාතුන් වහන්සේලා තැන්පත් වෙනවා. සියලුම සර්වක්ඛ ධාතුන් වහන්සේලා සහිත මණික් පුටුව දිව්‍ය නාගයන්ගේ මහත් වූ බුදු සත්කාර විඳිමින් සියලුම බෝධිසත්වරුන්ගේ අපරාජිත ආසනයේ පිහිටන සුද්ධ භූමිය වන බුද්ධගයා මහා බෝධි මූලයට වැඩම කරවනවා. ඒ අවස්ථාවේදී එතෙක් පොළොවට තැන්පත් වෙලා තිබිච්ච තුදු ශ්‍රියං උසති වජිරාසනය සියලුම බෝධිසත්වරුන් ලෞතර සම්මා සම්බෝධියට පැමිණෙනේ ශුද්ධ වූ ස්ථානයේ පිහිටනේ වජිරාසනය පොළොව පලාගෙන පැන නැගුණාම සියලුම සර්වක්ඛ ධාතුන් වහන්සේලා මත තැන්පත් වෙනවා. ලංකාවෙන් වැඩම කරපු සර්වක්ඛ ධාතු විතරක් නෙමෙයි මුළු තුන් ලෝකයේම වැඩ සිටින සියලුම සර්වක්ඛ ධාතුන් වහන්සේලා දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, නාග ලෝක ආදී සියලුම ලෝකවල වැඩ සිටින ධාතුන් වහන්සේලා ස්ථානයට වැඩම කළා වජිරාසනයේ මත තැන්පත් වුණාම ලලාට ධාතු අහසට පැනලා ඒතන තැන්පත් වෙනවා. අකු ධාතු දෙන මේ තැන්වල සතර දලදා වහන්සේලා ඒ තැන්වල සියලුම අස්ථි ධාතුන් වහන්සේලා නොවරදවාම පිහිටි තැන්වලම පිහිටනවා. බුද්ධ ශරීරය නිර්මාණය වෙනවා. බුද්ධ ශරීරය නිර්මාණය වෙලා බුදු සිරුරෙන් භාග්‍රේ දක්වා බුද්ධ රශ්මිය විහිදෙනවා. මේ අවස්ථාව කිසිම මිනිසෙක් දකින්නේ නැහැ. මොකද ওই කාලේ වෙනකොට කිසිම බෞද්ධයෙක් ලෝකේ නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? සියලුම දෙවියොත් බ්‍රහ්මයොත් බුදුරජාණන් වහන්සේට අවසාන වතාවට පුද සත්කාර කරන්න බෝධි මූලයට පැමිණෙනවා. බුදුන් පුදනවා. අනන්ත බුදු ගුණ ගයමින් බුදුරජාණන් වහන්සේට ස්තුති ගායනා කරමින් බුද්ධ වන්දනාවේ දෙනවා. ඒ අවස්ථාවේදී දෙවියොත් බ්‍රහ්මයොත් බුදුන් වඳ අවසන් වුණාම බුදු සිරුරට ගිනි දැල් ඇවිලිලා දෙහ ආදාහන වෙලා අලුවත් දැලිවත් ඉතිරි වෙන්නේ කිසිම ධාතුන් වහන්සේ නමක් ඉතිරි වෙන්නේ අබෑටයක් තරම්වත්. ජය ශ්‍රී මහා බෝධි අතුරුදහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් හදලා තියෙන සියලුම ප්‍රතිමා වහන්සේලා අතුරුදහන් වෙලා යනවා. බුද්ධ ශූන්‍ය කාලයක් එනවා. බුද්ධ කියන ශුද්ධ වචනේ පවාහන්ට නොලැබෙන කාලයක් එනවා. තව වසර 2442ක් පමණ ගත වුණාම ලැබෙන වෙසක් පොය දවසේ මේ සිද්ධිය සිද්ධ වෙන්නේ. එතකොට බෞද්ධයෝ නෑ. අන්න ඒකෙන් මතක තබාගත යුතු දෙයක් තියෙනවා. මේ පිම්බිමේ මේ ශාසනය තව වසර 2000 ගණනක් පවතින බව. ඒක ඉතා වැදගත් කාරණාවක්. එය සිද්ධ වෙන්නේ වෙසක් පොය දවසක. ඒ අසිරිමත් සිදුවීම සමගම බුද්ධ ශාසනයේ අවසන්. මතක තබාගත යුත්තක් නම් බුදුහාමුදුරුවෝ අවස්ථා තුනකදී පිරිනිවන් පානවා. ස්කන්ධ පරිනිර්වාණය, ක්ලේශ පරිනිර්වාණය, ධාතු පරිනිර්වාණය. ස්කන්ධ පරිනිර්වාණය කුසිනාරාවේදී සිද්ධ වෙලා ඉවරයි. ක්ලේශ පරිනිර්වාණය බුද්ධගයාවේදී සිදු වෙලා ඉවරයි. ධාතු පරිනිර්වාණය තාම සිදු වුණේ නැහැ. ධාතුන් වහන්සේ නමක් වැඩ හිටින තාක්කල් බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා හා සමානයි. ඒ නිසා ලංකාවේ ධාතුන් වහන්සේලා විශාල ප්‍රමාණයක් වැඩ හිටින එකම රට. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වැඩ හිටින රට විදිහටයි අපි මේ රාජ්‍ය සලකන්නේ. ඒ අපේ වාසනාව. යංච වික්ඛවේ රත්තින් තථාගතෝ අනුතරං සම්මා සම්බෝධින් අවිසම්පුජ්ජති යංච රත්තින් පරිනිබ්බයති යං ඒතමස්මින් අන්තරේ වාසති ලපති නිද්දසති සබ්බන්තං තතේව හෝති නොඅඤ්ඤතා තස්මා තථාගතෝ තිඋච්චති. මා මගේ මුවින් දේශනා කළ පනෝපු ප්‍රකාශ කළ සියල්ල එසේම වෙනවා. වෙන්නේ නැත්තේ නෑ. කිසිවක් වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසායි මට තථාගත කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ සිංහනාද කරනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරපු මොනවද ස්වාමීන් වහන්සේ වෙනස් නොවි තියෙන්නේ? ඒ විදියට සියල්ල සිද්ධ වෙලා තියෙන්නේ.